ඊශ්‍රායලයයි ඉරානයයි මේ වෙලාවේ යුද්ධයක පැටලිලා ඉන්නේ. කවුද මේ යුද්ධයෙන් හරියටම දිනන්නේ? ඔයා නිගමනය කරනවා ඇති එක එක පැතිවලින්. ඊශ්‍රායලයට මෙහෙම ආයුධ තියෙනවා, ඉරානයට මේ විදිහට ආයුධ තියෙනවා. ඒ නිසා ඊශ්‍රායලයට දිනන්න වැඩි අවස්ථාවක් තියෙනවා, නැත්නම් ඉරානට වැඩි අවස්ථාවක් තියෙනවා කියලා ඔයාලා කියනවා ඇති. ඇත්තටම ගත්තොත් භූමි ප්‍රමාණය අතින් ගත්තොත් ඉරානය තමයි ලෝකේ විශාලතම රටවල් වලින් එකක් විදිහට සලකන්න පුළුවන්. මැද පෙරදිග තියෙන විශාලතම රට. ඒ වුණාට භූමි ප්‍රමාණය අතින් ගත්තම ඉතාම කුඩා රටක් තමයි ඊශ්‍රායලය කියන්නේ. ලංකාවටත් වඩා කුඩා. ඒ වුණාට ඊශ්‍රායලය මේ වෙනකොට අරාබිකරය පුරාවටම තමන්ගේ අනසක පිහිටවලා තියෙනවා. මොකද හතර වටේම තියෙන මුස්ලිම් රාජ්‍යයන් අතර තමන්ගේ බලාධිකාරිය පවත්වාගෙන ලෝකෙ පොලිස් කාර්යය විදිහට සලකන ඇමරිකාවෙත් උදව් අරගෙන ඊශ්‍රායලය මෙතන මේ වෙලාවේදී ගේමක් ගහනවා. ඉතින් මේ වෙලාවේ වැඩි වාසිය තියෙන ඊශ්‍රායලයට. ඉරානයට තියෙන යුද ශක්තිය කිසිම වෙලාවක අවතක්සේරු කරන්න බෑ. මොකද අනිවාර්යයෙන්ම ඉරානයට පුළුවන් උපරිමයෙන් ඊශ්‍රායලයට රිද්දන්න උත්සාහ කරයි. හැබැයි මේ යුද්ධේ ඇවිස්සීලා යනකොට දෙපැත්තෙම ජීවිත හානි වෙන එක විතරක් නෙමෙයි. වටේ බලන් ඉන්න මිනිස්සුන්ටත් මේ නිසා ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මැද පෙරදිග විතරක් නෙමෙයි. මැද පෙරදිග නිසා යැපෙන අපි වගේ පුංචි රටවල් වලට ඒකේ බලපෑම ලොකුවටම දැනෙනවා. දැනටම බොරතෙල් බැරල් එක මිල ඉහළ ගිහිල්ලා. තව මොන දේවල් වලින් අපිට ප්‍රශ්න ඉද දන්නේ. හැබැයි අපි මේ මොන දේ වුණත් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ ඊශ්‍රායලයයි ඉරානයයි අතර ඇති වෙලා තියෙන මේ යුද්ධේ ඉතාම ඉක්මනින් අවසන් වෙන්න කියලා.